ලෝකෙ ඉන්න කම්මැලිම සත්තු ජාතිය කවුද කියලා ඇහුවොත් එහෙම ඔයාලා කාවද පෙන්වන්නේ? මෙන්න මේ ඉන්නේ ඒකට හොඳම උදාහරණය. දවසේ වැඩි වෙලාවක් කරන්නේ නිදියන එක. වෙලාවක් තිබ්බොත් කනවා ආයෙත් නිදියනවා. ඒ විතරක් නෙවෙයි වෙලාවක් තිබ්බොත් අල්ලපු ගෙවල් වලට ගිහිල්ලා විස්තර හොයන එක මේ පූසන්ගේ එදිනෙදා වැඩවලම තියෙන කොටසක්. ඔයාලගේ ගෙදරත් පූසෙක් ඉන්නවනම් මේ දේවල් ගැන අත්දැකීම් ඔයාටත් ඇති. බොහොමයක් සතුන් අතරේ මිනිසුන්ට වඩාත්ම සමීප සතුන් වෙන්නේ බල්ලන් සහ පූසන්. අහිංසක පෙනුම වගේම හොඳින් රඟපෑමේ හැකියාව වගේ දේවල් හින්දා බල්ලන්ට වඩා පූසන් මිනිස්සුන්ගේ හිත දිනාගෙන ඉන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පූසන් ගැන ඔබ කවදාවත් අහලා නැති දේවල් කිහිපයක් ගැන. ඉතින් ඔබත් සුරතලයට පූසෙක් ඇති කරන කෙනෙක් නම් එහෙම නැත්නම් සුරතලයට පූසෙක් ඇති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ දේවල් ගැන දැනගෙන ඉන්නක ඔයාට ගොඩක් වටිනවා. පූසෙක් දවසකට පැය කීයක් විතර නිදා ගන්නවද? පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙන විදිහට පූසෙක් සාමාන්‍යයෙන් දිනකට පැය 16ක් පමණ නිදා ගන්නවා. ඕනම තැනක පහසුවෙන් නිදා ගැනීමේ විස්මිත හැකියාවක් මේ පූසන්ට පිටලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ ටික හොඳින් බලන්නකෝ. කොටින්ම කිව්වොත් තැනක් අදාළ නැතිව පූසන්ට ඕනම තැනක නිදා ගන්න පුළුවන්. නිදා ගන්න උපන් හපංකම් තියෙන මේ පූසන්ට ලැප්ටොප් එකක් උඩ, ජනේලයක් උඩ, ඒ වගේම බිත්තියක් උඩ වුණත් ඊටම පහසුවෙන් නිදා ගැනීමේ විස්මිත හැකියාව තියෙනවා. ඉතින් වැටුණු තැන්වල නිදා ගන්න ගිහිල්ලා අකටතැබ්බ වලට මුහුණ දුන්න අවස්ථාත් එක බලා ගන්න පුළුවන්. පූස GPS තාක්ෂණය භාවිතා කරනවා කියලා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? පූසන්ට සතපොම් සිය ගණනක් වුණත් දුරින් තියෙන තමන්ගේ නිවහන හොයාගන්න පුළුවන් බවට අද වෙනකොට පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥයින් පවසන ආකාරයට පූසන් තම ගමන් කරන දිශාව හොයාගන්න පෘථිවියේ තියෙන චුම්බක ප්‍රදේශ සහ සූර්යාගේ කෝණය භාවිතා කරනවා. සරලවම කිව්වොත් තමන්ගේ සහජ බුද්ධිය භාවිතා කරලා තමන් ගමන් කරන්නේ මොන පැත්තටද එහෙම නැත්නම් මොන දිශාවටද කියලා තීරණය කිරීමේ හැකියාවක් මේ පූසන්ට තියෙනවා. පූසන් පිළිබඳව ඔබ දැනගත යුතු තවත් වැදගත් දෙයක් තමයි ඔබ සමහර වෙලාවට දැකලා ඇති පූසන් දඩයම් කරලා කුඩා සර්පයින්, කුරුල්ලන්, ඒ වගේම ලේන්න වගේ කුඩා සත්තු තමන්ගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් සමහර වෙලාවට ඔබ හිතන්නේ නැති මේ දේවල් ගේන්නේ පූසන්ගේ ආහාරයට කියලා. ඇත්තට මේ දේවල් ගේන්නේ පූසන්ගේ ආහාරයට නෙවෙයි. මේ දේවල් පූසන් අරගෙන ඉන්නේ ඔයාට තෑගි දෙන්න කියලා කවදා හරි දැනගෙන හිටියද? ඉතින් ඇත්තටම පූසන් Taman දඩයම් කරපු දෙයින් කොටසක් ගෙදරට අරගෙන ඉන්නේ. ඒ දේවල් Taman ආදරය කරන කට්ටියට දෙන්න. මේ විදිහට Tamanගේ ස්වාමියන්ට තෑගි ගෙනihin දෙන්න ගිහිල්ලා පූසන්ට සමහර අවස්ථාවල හොඳටම ගුටි කන්නත් සිද්ධ වෙනවා. ඇත්තටම පූසෙක් මීයක් දඩයම් කළොත් එහෙම ඔයා ගන්නේ පූසාගේ පැත්ත. හැබැයි කවදා හරි පූසෙක් ලේනෙක් වගේ සතෙක් දඩයම් කළොත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම ගන්නේ ලේනගේ පැත්ත. මෙන්න මේ වගේ අවස්ථාවලදී පූසන්ට සිද්ධ වෙන්නේ වඳින්න ගිය දේවාලය ඉහි කඩා වැටෙනවා වගේ දෙයක්. පූසන් මිනිස්සුන්ට වඩා ඊටාම වේගවත් බව ඔයා දන්නවද? සමහර වෙලාවට ඔයා දන්නව ඇති. ඊටාම වේගයෙන් ගමන් කරන සතෙක් වුණත් දඩයම් කිරීමේ හැකියාව මේ පූසන්ට පිහිටලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ ටික බැලුවම ඔයාට ඒ ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන්. පූසන්ගේ ප්‍රතික්‍රියා කාලය මිනිසුන්ට වඩා 10 ගුණයකටත් වඩා වැඩි. සාමාන්‍යයෙන් පූසන්ගේ ප්‍රතික්‍රියා කාලය මිලිතප්පර 20 ඉඳලා මිලිතප්පර 74 කාලයක් ගන්නවා. හැබැයි මිනිසුන්ගේ ප්‍රතික්‍රියා කාලය මිලිතප්පර 250ක් පමණ වෙනවා. ඒ කියන්නේ පූසන්ට ඔබට වඩා ඉක්මනින් ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ හැකියාව හින්දා ඕනම දෙයකට ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා කරන්න පූසන්ට පුළුවන්. පූසන් කියලා කියන්නේ තරමක් ආත්මార్థකාමී සත්ව කොට්ටාසයක්. සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔබේ ගෙදරට පූසෙක් ඉද්දී තවත් අලුත් සුරතලෙක් ගෙනාවොත් එහෙම කලින් හිටපු පූසා ඒ ගෙදරින් යනවා. එහෙම නැත්නම් තරමක් කලබල ස්වභාවයක් පෙන්වනවා. සමහර වෙලාවට අලුතෙන් ගෙනාපු සුරතලාට පහර දෙන්න උනත් පුළුවන්. ස්වභාවිකවම පූසන් තමන්ගේ ස්වාමියාගේ නිවස තමන්ගේ රාජධානිය විදියට තමයි හිතාගෙන ඉන්නේ. මේ ගෙදරට තවත් සුරතලෙක් ගෙනාවොත් එහෙම කලින් හිටපු පූසන් මේ සුරතලාව දකින්නේ යාළුවෙක් විදිහට නම් නෙවෙයි. පූසන් හිතන්නේ මේ අලුත් සුරතලා තමන්ගේ රාජධානිය ආක්‍රමණය කරන්න ආව ද්‍රෝහියෙක් විදිහට. පූසන් කොහෙත්ම කැමති නැහැ තමන්ගේ දේවල් බෙදා ගන්න. පූසන් පිළිබඳ ඔබ නොදන්නා තවත් දෙයක් තමයි මේ පූසන්ගේ තියෙන හොර ගමන්. සමහර වෙලාවට මේ පූසන් තමන්ගේ ගෙදරින් දවස් 2-3ක් අතුරුදහන් වෙනවා. ගෙදරයි කොච්චර හෙව්වත් හොයා ගන්න නම් බෑ. හැබැයි දවස් කිහිපයකට පස්සේ පාඩුවේ තමන්ගේ ගෙදරට එනවා. මේ විදිහට ගෙදරට එද්දී ගෙදර කවුරු හරි දැක්කොත් එහෙම මුකුත් නොවුන ගානට ඉන්නත් විස්මිත හැකියාවක් මේ පූසන්ට තියෙනවා. ඒත් ඉතින් ඇත්තටම මේ පූසන් දවස් 2-3 කොහෙද යන්නේ? ඇත්තටම මේ විදිහට පූසන් එළියට යන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොයා ගන්න. මේ විදිහට අදාළ කෙනාව හම්බුනාම මේ දෙන හොඳ සංචාරයක් ගිහිල්ලා ආයෙත් ගෙවල් මතක් වුණාම ගෙදරට එනවා. අපි කලිනුත් කිව්වා වගේ මොන ලෝකෙක හිටියත් මේ පූසන්ට තමන්ගේ ගෙදර හොයාගන්න විස්මිත හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දාම අනිවාර්යයෙන්ම මේ පූසන් තමන්ගේ ගෙදරට එනවා. සමහර වෙලාවට තනියම ගෙදරින් යන මේ පූසන් ගෙදරට එන්නේ තනියම නම් නෙවෙයි.
හොඳයි. අපි දැන් බලමු සුරතලයට පූසන් ඇති කිරීම හරහා ඔබට ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා. අංක 1 මානසික සතුට සහ සිත නිදහස් වීම. ඔබ සුරතලයට ඇති කරන පූසන් සමග සෙල්ලම් කරද්දී, ඔවුන් සමග කතා කරද්දී ඔබේ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. ඒ හරහා ඔබට සතුටින් කාලය ගත කරන්නත් හැකි වෙනවා. පූසන් කියලා කියන්නේ ඊටම ආදරණීය සත්ව කොට්ටාසයක්. ඉතින් මේ හින්දම සමහර අවස්ථාවල ඔබ යන තැන මේ පූසන් ඇවිල්ලා ඔබේ ළඟින්ම ඉන්නවා. ඉතින් මේ හරහා ඔබට නොදැනීම ඔබේ තනිකම පාළුව වගේ දේවල් නැති වෙලා යනවා. අංග 2 කාංසාව සහ මානසික අවපීඩනය පාලනය කිරීම. දීර්ඝ කාලයක් තිස්සේ තනිව සිටිද්දී කාංසාව සහ මානසික පීඩනය ඇති වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. ඉතින් මේකට හොඳම ප්‍රතිකාරයක් තමයි සුරතලයට පූසෙක් ඇති කිරීම. මේ හරහා ඔබේ සිතට යම් තාත්තුරකට සහනයක් ලබා ගන්න ඔබට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි. සුරතල් සතාව නිරෝගීව රැකබලා ගැනීම කියන වගකීම ඔබට ඇති වෙනවා. පූසන් කියන්නේ ඊටම ආදරණීය සත්ව జాතියක්. ඉතින් සමහර වෙලාවට ඔබ ළඟින්ම ඉඳලා සුරතල් වෙන්න පටන් ගන්නවා. ඔබට අසනීපයක් දැනුන විට සමහර වෙලාවට මේ සත්තු ඔබේ ළඟින්ම ඉන්නවා. අංක 3 අඩු නඩත්තු වියදම. බල්ලන්ට සාපේක්ෂව පූසන් ඇති කිරීම තරමක් වාසිදායකයි. ඒකට හේතුව තමයි මේ පූසන්ට හැදෙන ලෙඩ රෝග ප්‍රමාණයත් බොහෝම අවමයි. ඔබ දැකලේදී සමහර සුනකයින්ට නිරන්තර ඇවිදීම පුහුණුව වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. කොහොම නමුත් මේ දේවල් පූසන්ට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ හරහා සුරතල් සතුන් වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙන කාලය සහ ධනය ඉතුරු කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. අංක 4 රුධිර පීඩනය පාලනය කර හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම. පරීක්ෂණ වලින් වාර්තා කරලා තියෙන විදිහට පූසන් සමග ක්‍රියාකාරීව කටයුතු කිරීම හරහා රුධිර පීඩනය පාලනය කර ගන්නත් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු මට්ටමක තබා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. අංක 5 ඔබේ නිවසේ ස්වභාවික පලිබෝධ පාලනය. ඔබ දන්නවා පූසන් මීයන් කැරපොත්තන් වගේ සතුන්ව ආහාරයට ගන්නවා. ඉතින් ඔබේ ගෙදර මේ වගේ සතුන් කරදරයක් වෙලා නම් ස්වභාවිකවම පාලනය කරන්න හොඳම ක්‍රමයක් තමයි පූසෙකු ඇති කිරීම. පූසන් කියලා කියන්නේ ඊටම හොඳ දඩයක් කරුවන්. ඔබේ නිවස කෘමි සතුන්ගෙන් තොරව පිරිසිදුව තබා ගන්න පූසන් ඔබට උදව් කරાવી. හරි, අපි දැන් බලමු පූසන් සුරතලයට ඇති කිරීම නිසා ඔබට සිදුවන අවදානම් තත්ත්වයන් මොනවද කියලා. සර්පයින් ගෙදරට රැගෙනීම. සමහර වෙලාවට දඩයම් කරලාද සර්පයින් මේ පූසන් ගෙදරට රැගෙනෙනවා. ඉතින් ඔබේ ගෙදරත් කුඩා ළමයින් ඉන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වීම ඔවුන්ගේ ආරක්ෂාවට ඉතාම වැදගත්. පූස් ලොම් නිසා ඇතිවෙන රෝගී තත්ත්වයන් සහ අසාත්මිකතා. සමහර වෙලාවට සුරතලයට ඇති කරන පූසන්ගේ ලොම් ගැලවී යම සිද්ධ වෙන්න පුළුවන්. මේ දේවල් නාසය හරහා ශරීරයට ඇතුල් වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා, හිසේ කැක්කුම, කිවිසුම් යම වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. කොහොම නමුත් නිරන්තරයෙන් තමන්ගේ සුරතලුන්ව පිරිසිදුව තබා ගැනීම හරහා මේ අවදානම් අඩු කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.